මම බට් එකයි බෙදුවේ. තව බෙදා ගන්න. අම්මට රැට වෙන බඩු තියනවද? රෑට උයන්න නම් මේ කරන් ගිහින් අම්මා හන්දියේ කඩේ රැට වෙන බඩු ටිකක් ගන්න. මාත් එක්ක රැට ගියට පස්සේ ටවුන් එකෙන් බඩු ටිකක් ගත හැකි. මේ අද නම් මම ඩොක්ටර්ට පෙන්නන්න ඕනේ. අදද? මට මතකත් නෑ ඒක. ඔව් අද. ඔව් මට මතක අද තමා. අදද කොහේ? ඉතින් උඹ එන්නේ කොහොමද වැඩත් එක්ක? මේ මම අද වේලාසෙරියෙන් යනවා. අම්මා ලාස්ට් වෙලා ඉන්නේ මම යද්දෝද? අතන මම ආවද හොදාත්තා එහෙම නැත්නම් අම්මෝගෙන් බරු ටිකක් ගේන්න. අම්මට යන්න අමාරු නම් ගොල්ලන්ට දාන්න. අම්මෝට සල්ලි දෙන්න. ඌ හන්දියට යනවා කියලා කිව්වා. එහෙම වුණොත් එහෙම උගේ අතේ බර්ත්ඩේ ගෙන්න ගත හැකි නෑ අම්මට. නම්බර් කමන්නේ මං ගිහින් ගේන්නම්. හන්දියටනේ. අනේ මන්දා. හැම බරක්ම උඹේ කර පිටින්ම ගියානේ. මං එහෙනම් 5:05 වෙද්දි නැස්ති වෙලා ඉන්නම්. උඹ පරිස්සමෙන් වඩින්. හදිසියක් නැහැ. මල්ලි ආවේ නැත්නම් ඉවත් කරන්න. මල්ලි ඔය කොහේ හරි යන්නේ නැති බා. ඌ හැදෙන මිනිස්සෙක් නෙවෙයි. අනේ මන් දාන්නේ මල්ලි නම්. මගෙන් උන්න අද උදේ රුපියල් 10කුත් ඉල්ලුවා. මං ගාව කොහෙද දෙන්නද? අයියා මහන්සි වෙලා වැඩ කරන්නයි. දැන් ඉතින් ඔය රස්සාවක් කරන වයසක කොල්ලෙක් නේ. රස්ති ආදුවේ. මල්ලි නම් අනේ මන්දා. ඇයිද දර කොටයක් එළිය දාලා තියන්නේ? ඔය අර බිත්තියට හේතු කරලා තියෙන කොටන් කෑල්ලනේ. මං ඒක ඉතින් පරල දාන්න බැලුවේ නිකන් එන්න හින්දා. අනේ අම්මේ ඩොක්ටර් කිව්වනේ අම්මට පොඩ්ඩක් විවේකයෙන් ඉන්න කියලා. පොඩ්ඩක් ඉන්නකෝ ඒ දවස් දෙක තුන හරිය. මං ඉතින් ඔක්කොම කරලා තියලානේ යන්නේ අම්මට දෙන්න ඉන්න විතරයි. අම්මා ලියන්න ගහන්න නෑ. හැබැයි ඩොක්ටර් ගාවට ගියත් මම ඔක්කොම කියන ඩොක්ටර්ට. දොස්තරවරු නිකන් ඉන්න කිව්වට එහෙම නිකන් ඉන්න බෑ කිද බං? අම්මේ රුපියල් 1000ක් දෙන්නකෝ. පොඩි වැඩකට දෙන්නකෝ 1000ක්. නංගේ අයි රත්තරන් උච්චර ගන්නවා. ගවුමට හරි හැදයි ඈ. අම්මේ මං අම්මගේ ලේඩි පොඩ්ඩ හොයාගත්තා. Nice. පුළුවන් ඕන ට්‍රාන්ස්ෆර් Nice. දෙන්න. අඩෝ නෙත්මි කෙල්ල නෙමේ. උඹලට අපි උදව්වක් කිල්ලුවොත් තමයි කරන්න බැරි. නේ අර ගවමෙන් ඉන්න කෙල්ල සෙට් කරලා දීපන්කෝ. අපි ඉල්ලුවොත් තමයි උඹලට උදව්වක් කරන්න බැරි. සලකන්නම් පස්සේ අර කෙල්ල සෙට් කරලා දීපන්කෝ.